ඕලා යන්නේ පොහොම ඉන්න ස්ක්‍රෝල් කරන ගමන් පොඩ්ඩක් නැවතලා මේක අහගෙන ඉන්න. මම මේ වීඩියෝ කෝල් එකට ගෙනාවේ ස්පැනිෂ් ලේසියම් ඉගෙන ගන්න ක්‍රම ගැන කතා කරන්න. ඉතින් ඔයාලා දන්නවා වගේම දැන් මගේ channel එකෙත් අපි ඒ ගැන කතා කරනවා. ඉතින් මේ YouTube සහ TikTok සමග තමයි මම ඉන්නේ. ඒ වගේම Facebook වලත්. ඔහොම බලාගෙන ඉන්න අද topic එක මාර interesting. අද මම හිතුවා ඇත්තටම කතා කරන්න අපේ question words ගැන. W words ගැන අපි ඉංග්‍රීසි වල දන්නවා කියන W words ගැන. එහෙනම් ඉතින් ඔහොම බලාගෙන ඉන්න යන්න එපම් කිව්වාගේ. අපි එහෙනම් අද lesson එකට යමු. එහෙනම් මම මේ වීඩියෝ එක වැඩි කතා බහ නැතුව ඉක්මනට මේක අපි ෂෝට් කරලා ඉගෙන ගමු. ඉස්සෙල්ලාම පටන් ගමු අපි what කියන එකෙන් නේ. what කියන්නේ මොකක්ද කියන එක. ඉතින් what අපි what කියන එකට කියන්නේ K කියලා. K අපි නිකන් K අකුර වගේ තමයි ප්‍රොනවුන්ස් වෙන්නේ. ඉතින් ඕන ලියනකොට ලියන්නේ අපි ඒක Q U E කියලා. එනට එක ප්‍රොනවුන්ස් වෙන්නේ K කියලා. ඒ කියන්නේ අර vowel sound එකක් තියෙන මේ ඉතින් U එක ඒක sound වෙන්නේ නැහැ. අපි ඒක sound කරන්නේ නැහැ. අපි ඒකට කියන්නේ K කියලා. ඔන්න කාලේ මම I think for example මොකක්ම හරි දැන් මම හුතින් මට ටිකක් තේරුන්නේ නැහැ වගේ කියලා කියලා අහන්න පුළුවන්. එහෙනම් තමයි මේක කියන්නේ මොකක්ද කියන එක. හරිද? අපි ඊට පස්සේ ඊළඟ එකට යමු. අපි ඊළඟ එකක් හැටියට ගමු. ඔන්න එහෙනම් ඊළඟ වචනේ තමයි when කියන එක. when කියන්නේ ඔයාලා හැමෝම දන්නවා කවදද කියන එකනේ. ඒකට අපි කවදද කියන එක මට දැන් වෙලාවට සිංහලෙන් එන්නේ. කවදද කියන එක අපි ස්පැනිෂ් වලින් කියන්නේ cuando. cuando. හරිද? cuando. එතකොට අපි cuando එක ලියන්නේ කොහොමද? C U A N D O. cuando. cuando. එතකොට ඔන්න කවුරු හරි අහනවා ඔන්න අපි කොහෙට හරි යමු කියලා. එතකොට අහන cuando. කවදද? ලයි. ඔය වගේ තමයි ඒ කියන්නේ. ඊළඟ වචන තමයි අපේ third එක where කියන එක. where අපි හැමෝම දන්නවා කොහෙද කියන එක තමයි where කියන්නේ. එතකොට අහන්නේ ¿Dónde estás? Where are you? ඒ කියන්නේ where are you කියන එක තමයි අපි කියන්නේ ¿Dónde estás? ඔයා කොහෙද? එහෙම එකක්. එතකොට අපි කොහොමද ලියන්නේ මේ ¿Dónde කියන එක? ¿Dónde කියන එක ලියන්නේ අපි D O N D E කියලා. හරිද? මතක තියාගන්න හොඳට ස්පැනිෂ් වලදී අපේ මේ D එක අපේ සිංහල භාෂාවේ තියෙන ඩයන්න තියෙන්නේ. ඒ ඩයන්න විදිහට කවදාවත් පාවිච්චි කරන්නේ නැහැ. මොකද ස්පාඤ්ඤ භාෂාවේ ඩකය use වෙන්නේ නැහැ. ඒක exist වෙන්නේ නැහැ මේ භාෂාවේ. ඒකට අපි මේ වචනෙට තමයි යෙදෙන අකුර දයන්න. අපේ දයන්න දර ලියන දයන්න. හරිද? හොඳට ඒක මතක තියාගන්න. මොකද නැත්තම් අපි නිකන් අර මේ යුරෝපියන්ස් නෙමෙයි මට එහෙම කියන්න බෑ. අපි හිතමුකෝ ඉංග්‍රීසි කෙනෙක් ඇවිල්ලා ස්පැනිෂ් කතා කරන ගත්තම යාළුවා ඇක්සන්ට් එක තමයි ඒ වගේ. එහෙනම් donde කියලා අහන්නේ. එහෙම donde එකක් නැහැ මෙතන. donde. හරිද? ඒක ස්පෙෂලි මතක තියාගන්න හොඳට ලස්සනට ප්‍රොනවුන්ස් කරන්න. ඔන්න ඊළඟ වචන තමයි which කියන එක. අපි අහමුකෝ which one කියලා. මොන එකද? which කෝකද නේ? එහෙමනේ අහන්න අපි සිංහලෙන්. එතකොට අපි ඒකට කියන්නේ qual ලියන්නේ කොහොමද අපි? qual ලියන්නේ C U A L කියලා. එතකොට qual. මට අහන්න පුළුවන් මේ පැන ගත්තොත් කෝකද මේක? qual es? ඒ කියන්නේ which one කියන එක නිකන් qual es. එහෙම එකක් තමයි එතනින්. හරිද? හරි එහෙනම් අපි ඊළඟ වචනට යන්. ඊළඟ වචනේ තමයි who කියන එක. who ඒ කියන්නේ කවුද කියලා නේ. අපි හැමෝම දන්නවා ඒ කවුද. කවුද එක අපි පාවිච්චි කරන්නේ? අපි අහමු වාක්‍යයක් හදමු who's this person? එතකොට කවුද මේ මිනිස්සයා කියලා ඔයාලට අහන්න පුළුවන්. එතකොට වාක්‍යයන් ඕනේ මෙහෙමයි ස්පැනිෂ් වලින්. ¿Quién es esta persona? හරිද? එතකොට quién කියන එක තමයි who කියන එකකින් එන්නේ. එතකොට quién කියන එක අපි කොහොමද ලියන්නේ? quién කියන එක ලියන්නේ අපි Q U I E N කියලා තමයි quién කියලා අපි ලියන්නේ. හරිද? quién es? කවුද මේ? who's this? කවුද මේ? quién es? අන්න එහෙම අහන්න. ඔය අම්මා කියයි ආන කවුද ඇවිල්ලා ගෙදරට? ඊපස්සේ ඔයා අහනවා අම්මයි quién es?
කවුද එහෙම කියලා. එහෙනම් අපි මේ වාක්‍ය හදාගන්න. හරිද? හරි එහෙනම් අපි ඊළඟ එකට යමු. ඊළඟ තමයි ඔන්න ඔයාලට තරහ ගියාම අහන්න පුළුවන් හොඳට අහන්න පුළුවන් මේක තමයි why කියලා. ඇයි? ඒක අහන විදිහෙන් ඔයාලට ඉතින් මූඩ් එක වෙනස් කරන්න පුළුවන් සිංහල වගේම තමයි මෙහෙ. ඇයි කියලා ආදරෙන් කියනනම් එහෙමයි තරහ කියනනම් එහෙමයි. එතකොට ඇයි කියන එක අපි මෙහි අහන්නේ? ඒ කියන්නේ මේ why කියන එක අහන්නේ por qué. por qué. por qué ලියන්නේ මෙහෙමයි අපි. ඔක්කොම ලියන්නේ අපි එකට. හරිද? එතකොට ලියන්නේ P O R Q U E. por qué. por qué. හරිද? ඊට පස්සේ මම ලියාගෙන තියෙනවා how කියන එක. how. ඒ කියන්නේ කොහොමදනේ? කොහොමද? ඉතින් අනිවාර්යෙන් ඔයා මේ how කියන එක නම් දැනගන්න ඕන. how කියන එක මොකද කලින් වීඩියෝ එකේ මම කියලා දුන්නා. ඔයාට කොහොමද කියලා අහන තැනින්. එතකොට ඔයාලා දැනගන්න අනිවාර්යෙන් මොකද්ද මේ කියන එක. ඊට how කියන්නේ අපි como. como කියන එක. හරිද? ඊට පස්සේදී como ලියන්නේ මෙහෙමයි. C O M O. ප්‍රශ්නාර්ථයක් සමග ඉතින් මේ සියලු දේ යන්නේ මොකද question words නිසා. හරිද? එහෙනම් තමයි ඉතින් como එක ලියන්නේ. එතකොට එතනද අපි වාක්‍යයක් හැදුවොත් එතනට එන්නේ como estás? como estás? ඔයාට කොහොමද කියන එකනේ. ඔයාලා හැමෝම දන්නවා දැන් ඒක. හරිම ලේසි. ඔන්න ඊළඟ වචනේ තමයි මේ how much කියන එක. එතකොට how much කියන එක අපි ලියන්නේ සහ කියන්නේ කොහොමද how much කියන එක අපි සිංහලෙන් කිව්වොත් කීයද කියන වගේ එකක් නේ. නිකන් කඩේකට ගිහිල්ලා මොනවා හරි ගන්න ගියාට පස්සේ ඒක කීයද මේක කීයද කියලා අහනවා වගේ එකක් තමයි එතනින්. එතකොට අපි ඒක ස්පැනිෂ් වලට ට්‍රාන්ස්ලේට් කරොත් එතෙන්ට එන්නේ කොහොමද? cuánto. cuánto. ඒ කියන්නේ cuánto කියන්නේ how much කියන එක සල්ලි වලට. හරිද? අපි හිතමුකෝ දැන් ඔන්න සල්ලි ටිකක් තියෙනකොට මට කියන්න පුළුවන් ඔන්න මගේ ළඟ සල්ලි තියෙනවා ඔයාට cuánto necesitas. ඔන්න මම අහනවා ඔයාට කීයක් ඕනේද කියලා. හරිද? cuánto necesitas. entonces ඒ කියන්නේ ඊට පස්සේ ඒකට පාවිච්චි කරන්නේ අපි cuánto කියලා. cuánto. ඊට පස්සේ මේක පැටලව ගන්න එපා. මේක හරියම අපහසු කාර්යයක්. මට ගොඩාක් කල් ගියා මේක තේරුම් ගන්න. මොකද ගොඩක් පැටලෙන නිසා. ඊළඟ එක තමයි cuántos කියන එක. cuántos කියන්නේ how many. ඔන්න දැන් මගෙන් අහනවා cuántos bolis tú tienes. ඒ කියන්නේ ඔයාලට කොච්චර පෑන් කියලා මම ගත්තේ මේක පෙන්සලක් වුණාට හරිද? මේ පෑන් ඔයාලට කොච්චර පෑන් තියෙනවද? එතකොට අහන්නේ cuántos how many කියන එක. හරිද? කියන්නේ ඒක එතකොට කොහොමද අපි සිංහලෙන් කියන්නේ? ද්‍රව්‍යයක්. හරිද? සල්ලි නෙමෙයි ද්‍රව්‍යයක්. එතකොට ඒක අපි මෙහෙම කියන්නේ මම කියනවා yo tengo 3 bolis. yo tengo 3 bolis. I have 3 pens. okay? මට පෑන් 3ක් තියෙනවා කියලා මම කියනවා. එතකොට එහෙම තමයි එතන වෙනස් දෙන. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. තේරුණ තුනකින් අනේ ප්ලීස් කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට ප්‍රයිවට් හරිය ඒක ලියලා දෙන්න. හරිද? ඕන්න ඉතින් තව good news එකක් තියෙනවා කියන්න හැමෝටම. අදට ඔය ෂෝට් වීඩියෝ එක තමයි මම කරේ. ඒ වගේම ඔයාලා අනිවාර්යෙන් මේ වීඩියෝ ටික බලලා හොඳට ලියාගෙන ගොඩක් පාඩම් කරලා කැමතිම දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් මම අහනවා හැමදාමත් කියනවා වගේ. ඒ වගේම තමයි මට අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ. ඊළඟ වීඩියෝ එකකින් අනිවාර්යෙන් මම කියලා දෙන්නේ to be. ඒ කියන්නේ verbs අපි කොහොමද කියන්නේ be verbs ගැන. හරිද? be verbs ගැන තමයි තුරු කියලා දෙන්නේ. ඊට පස්සේ පොඩ අපි යමු කොහොමද අපි වාක්‍යයක් ගොඩනගා ගන්න කියන එක ගැන. ඒ වගේම මම තව අයිඩියා එකක් හිතුවා ඔයාලගේ කමෙන්ට් එක මොකක්ද කියලා දාගෙන යන්න පල්ලෙහායින් අනිවාර්යෙන්. මම හිතුවා පොඩි කෝස් එකක් කරන්න ඔයාලට සම්පූර්ණයෙන්ම beginner Spanish course එකක්. මේක සම්පූර්ණයෙන්ම නොමිලේ මම ඔයාලට කරන්නේ මොඩියුල්ස් 8ක් එක්ක ස්පැනිෂ් අනිවාර්යෙන්ම ඉගෙන ගන්න පුළුවන් මේක ඉවරුනොත්. මට ඒක ඉතින් 100%ක්ම ෂුවර්. මම ඉගෙන ගත්ත හැම ට්‍රික් එකක්ම මම ඉගෙන ගත්ත හැම පොතක්ම ඔයාලට හැම දෙයක්ම මම ඩොකියුමන්ට්ස් කරලා අනිවාර්යෙන් ඔයාලත් එක්ක මම ඊමේල් වලින් බෙදා ගන්නම්. ඔයාලට අනිවාර්යෙන් මේක කතා කරගන්න පුළුවන්. ඉතින් කොහොමද මේ අයිඩියා එක කියලා ඔයාලා කොහොමද ඒක හිතන්නේ? ඒක හොඳ දෙයක්ද? ඔයාලා කැමතිද කියලා හිතනවා නම් මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිවාර්යෙන්ම බලන් ඉන්න ඔයාලගේ කමෙන්ට් එකක් එන එක. ඒ වගේම මම අනිවාර්යෙන්ම රිප්ලයි කරනවා. ඉතින් එහෙනම් ගිහින් එන්න. que tengan buen día. Adiós.